මන්ත්‍රී දීමනා පක්ෂ අරමුදලට යැවීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ අපට ලැබෙන වැටුප්සා දීමනා අපි පක්ෂ අරමුදලට දෙන්න කැමති නම් ටිල්වින් සහෝදරයා ඒක ගන්න කැමති නම් විපක්ෂයට පාන්ද කියලා. හඳුන්නෙත්ති ඇමතුමාගේ පාන්න්‍යාය මාලිමා මන්ත්‍රීවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නැහැ. නිශ්චිතව යම් කාරණයකට වෙන් කළ මහජන මුදල් රජයේ නිසි අවසරයකින් තොරව වෙනත් කාරණයකට යොදා ගැනීම පොදු දේපල පනත යටතේ පොදු දේපල අපහරණයක්. මහේස්ත්‍රාත්වරයෙකුට අප ලබා දීමට නොහැකි වරදක්. අපි මේ ගැන දැනටමත් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ නිසා දැන් නීතිය ක්‍රියාත්මක වුණේ නැතත් 2029න් පස්සේ මාලිමා මන්ත්‍රීවරුන් 159ටම වැලිකඩ සිරගෙදර වාට්ටුවක් වෙන් කරගන්න වෙන බව නම් ස්ථිරයි.